හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි හෙට දිනවන නායකයොත් පුංචි අපි තමයි අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි ඒක ඇත්තද පුතේ ඔයාලත් හැදිලා මගේ පුතාලා රටත් හදනව නේද? ඔව්. ඔයාලත් හැදිලා රටත් හදන්න නම් මගේ පුතාලා මුලින්ම කරන්න ඕන මොකද්ද? හොඳට ඉගෙන ගන්නවා. එහෙනම් අදත් ඔන්න ටීචර් ආවා ඔයාලට ලස්සන පාඩමක් අරගෙන මගේ පුතාලට හොඳට ඉගෙන ගන්න ටීචර්ත් එක්ක මේ පාඩමත් එක්ක එකතු වෙන්න. හරිද? හැබැයි අද පුතේ ටීචර් විතරක් නෙමෙයි ඔයාලට පාඩම කරන්න ඉන්නේ. ඔයාලට මං යාළුවෙක් එක්කන් ආවා. මේ යාළුවෝ මං එක්කන් ආවේ අපේ ටවුන් එකේ තියෙන උසම උස කණුව. හරිද? අපි බලමු නේද යාළුවා කවුද කියලා. එන්නකො යාළුවෝ අය. ඔව් ඔන්න යාළුවා එනවා. බලන්න මේ යාළුවා කවුද කියලා. අඳුරනවද මෙයාව? ඔව් මේ ඉන්නේ ඔරලෝසු පැංචේ. මගේ පුතාලා අපි කට්ටියත් එක්ක මේ ඔරලෝසු පැංචව පිළිගමු නේද? අයිබෝන් කියලා. අයිබෝන් ඔරලෝසු පැංචෝ. අයිබෝන් ටීචර්. අයිබෝන් ළමයි. ඔන්න ඔරලෝසු පැංචව අපි අපේ ක්ලාස් එකට අද අයිබෝන් කියලා පිළිගත්තා. හරි. අද පුතේ අද පාඩම ටීචර් පටන් ගන්නේ මෙන්න මේ ඔරලෝසු පැංචත් එක්ක. එහෙනම් පාඩම පටන් ගමු නේද? හරි. හරි ටීචර්. අපි දැන් පාඩම පටන් ගමු. හරි. එහෙනම් ඔන්න ඔරලෝසු පැංචත් කැමති වුණා පාඩම පටන් ගන්න. අපි එහෙනම් පාඩම පටන් ගමු. මගේ පුතාට පේනවද මේ ඔරලෝසු පැංචගේ විශේෂත්වයක් තියෙනවා. මමත් මෙයාව එක්කන් ආවේ මේ විශේෂත්වය දැකපු නිසාම තමයි. මොකද්ද මේ? මේ ඉලක්කම් මීට කලින් දැකලා තියෙනවද පුතේ? ඔව් ඔයාලා දැකලා ඇති සමහරක් විට ඔයාලගේ ගෙදර ඔරලෝසු ඇති නැත්නම් අර මං කිව්වා වගේ ටවුන් එකේ තියෙන උස කණුවේ ඔරලෝසුවෙත් දැකලා ඇති. පුතේ අපි නෝමල් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ලියන ඉලක්කම් වලට අපි මම කිව්වද හින්දු අරාබි ඉලක්කම් කියලා. එතකොට පුතේ මෙන්න මේ ඔරලෝසු පැංචගේ මේ ලියලා තින්නේ මොනවා කියලාද ඔයාලා හිතන්නේ? මේ තමයි පුතේ රෝම සංඛ්‍ය. මොනවාද? රෝම සංඛ්‍ය. මගේ පුතාලා මෙන්න මේ රෝම සංඛ්‍යා ගැන දන්නවද? නෑ. එහෙනම් අද පාඩම මොකද්ද? රෝම සංඛ්‍යා. ඔන්න අද රෝම සංඛ්‍යා ගැන තමයි ටීචර්යි මේ ඔරලෝසු පැංචයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරි. අපි ඔරලෝසු පැංචවත් මෙහෙම ටිකක් තියාගෙන අපේ පාඩමට යමු නේද? ඔයාලට පේනව නේද ඔරලෝසු පැංචව? හරි. ඔරලෝසු පැංචගේ දිහා බලාගෙන කියන්න පුතේ මෙන්න මේ රෝම සංඛ්‍යා ලියන්න සංකේත තුනක් භාවිතා කරනවා. හරිද? ඒ තමයි පුතේ I V X කියන සංකේත තුන. එතකොට ඒ වගේම තමයි පුතේ මේ රෝම සංඛ්‍යා ලියද්දී නීති තුනක් අපි අනුගමනය කරනවා. මොකද්ද දන්නවද? එකම සංකේතය. මම දැන් ඔයාලට සංකේත තුනක් කිව්වනේ. I V X කියලා. මෙන්න මේ සංකේත තුන එක සංඛ්‍යාවකට තුන් පාරකට වැඩිය ලියන්න බෑ. එක පාරකට තුන් පාරකට වැඩිය ලියන්න බෑ. හරිද? ඊළඟ එක තමයි යම් කිසි සංඛ්‍යාවක් ලියීමේදී මෙන්න මේ සංකේතවලට යම් තවත් සංකේතයක් හරි තවත් ඉලක්කමක් එකතු කිරීමේදී ඒක ලියන්නේ දකුණු පැත්තෙන්. ඊළඟ නීතිය තමයි අඩු කරද්දි ලියන්නේ වම් පැත්තෙන්. ඔන්න ටීචර් හරිම කෙටියෙන් මේ ටික ඔයාලට කියලා දුන්නා. දැන් අපි ඒක බෝඩ් එකේ ලියලා ටීචර් කියලා දෙන්න. එතෙන් අපි ඔරලෝසු පැංචට චුට්ටක් එහාට වෙලා ඉන්න කියමු නේද? අපි දැන් බෝඩ් එකට යමු. හරි. අද පුතේ පාඩම ටීචර් කිව්වේ මොකද්ද? රෝම සංඛ්‍යා. හරිද? ටීචර් දැන් රෝම සංඛ්‍යාවල මගේ පුතාලට සංකේත තුනකුත් කියලා දුන්නා නේද? ඔව්. දැන් කියන්න බලන්න සංකේත තුන මොකක්ද කියලා ටීචර් කියලා දීපු. ඔව් පුතේ I V X. හරිද? පුතේ මෙන්න මේ I කියන සංකේතයෙන් අපි නිරූපණය කරනවා හින්දු අරාබි ඉලක්කම් එක තියෙන එක. හරිද? එතකොට V කියන සංකේතයෙන් අපි නිරූපණය කියනවා
කියන සංඛ්‍යාව. x කියන එකෙන් මොකද්ද? 10 කියන සංඛ්‍යාව නිරූපණය කරනවා. හරිද? දැන් ඔන්න සංකේත තුන ඉගෙන ගත්තා. දැන් ඉස්සෙල්ලා ටීචර් කියපු එක මතකද? පළවෙනි නීතිය තමයි මොකද්ද? තුන් පාරකට වැඩිය එකම සංකේතය ලියන්න බෑ. තුන් පාරකට වැඩිය කියපු පුතේ මෙන්න ඔයා හිතනකො i අකුර තුන් පාරකට වැඩිය ලියන්න බෑ ඔයාලට. තුනෙන් නවත්තන්න. මෙහෙම හතරක් ලියුවොත් මොකද වෙන්නේ? ඒක වැරදි. ඒක වැරදි පුතේ. හරිද? එතකොට අපි මෙන්න මේ පහට අපි v ලියුවානේ. මෙන්න මේ v තුන් පාරකට වැඩිය ලියන්න මෙහෙම. නැහැ. ඒකත් වැරදි පුතේ. හරිද? මෙන්න මේක තමයි පළවෙනි නීතිය. එතකොට මගේ පුතාලට ඊළඟට කියලා දුන්නා තව නීති දෙකක්. යම්කිසි සංඛ්‍යාවක් ලියද්දී ඒකට එකතු කරනවා නම් දකුණු පැත්තෙන් ලියන්න කියලයි අඩු කරනවා නම් වම් පැත්තෙන් ලියන්න කියලා. මෙන්න මේ නීති දෙක නම් මගේ පුතාලට මෙහෙම නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. අපි එහෙනම් රෝම සංඛ්‍යා ලියන ගමන් මේ ගැන කතා කරමු. ඔන්න 1 2 3 4 5. හරිද? හරි. 6 7 8 9 10. ඔන්න අපි හින්දු අරාබි ඉලක්කම් වලින් ලිව්වා. අපි දැන් බලමු රෝම සංඛ්‍යා වලින් මේවා ලියන්නේ කොහොමද කියලා. දැන් ඔන්න එක ලියන විදිහ නම් ඔයාලා දන්නවා. කොහොමද එක ලියන්නේ? i එකක් ලියලා. ඔන්න i එකකින් එක ලිව්වනම් පුතේ දෙක ලියන්නේ කොහොමද? එකට එකක් එකතු කරොත් නේද පුතේ දෙකේ එන්නේ. දැන් ඔන්න ටීචර් දෙවෙනි නීතිය කියලා දෙන්න යන්නේ. මොකද්ද? එකට එකක් එකතු කරාම දෙකේ එනවා නම් පුතේ ටීචර් කිව්වා යම්කිසි සංඛ්‍යාවක් ලියද්දී එකතු කරන්න වෙනවා නම් අපිට සංකේතයට කොයි පැත්තෙන් ලියන්න කියලාද? දකුණු පැත්තෙන්. ඔන්න එක ලිව්වා. අපිට එකට එකක් එකතු කරන්න ඕනනේ පුතේ නේද? අපිට එකට එකක් එකතු කරන්න ඕන. ඉතින් අපි එකට එක එකතු කරන්නේ කොයි පැත්තටද? දකුණු පැත්තට. හරිද? ඔන්න තුන ලියන විදිය එනම් කියන්නකෝ මගේ පුතාලා. හරි. i 1යි 1යි එකට තව එකක් එකතු කරා 2යි එකට තව එකක් එකතු කරා අන්න හරි 3යි මගේ පුතාලා හොඳයිනේ ඔය තේරුණේ. හරි. ඔන්න පුතේ එකතු කරනවා නම් කොයි පැත්තටද ලියන්නේ? දකුණු පැත්ත. දැන් ඔන්න අර ටීචර් ඉස්සෙල්ලා කියලා දීපු නීතියත් ඇවිල්ලා නේද? තුන් පාරක් මේ එකම සංකේතය ලියවිලා නේද? මීට වැඩිය ලියන්න පුළුවන්ද පුතේ? එහෙනම් අපිට 4 මෙහෙම ලියන්න පුළුවන්ද කියන්නකෝ. දැන් මොන අපි එකේ ඉඳලා i අකුර පාවිච්චි කරගෙන ආවනේ. දැන් තුන් පාරක් ලියනවානේ. අපිට 4 මෙහෙම ලියන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. එකම සංකේතය එකපාරක්